ආයුබෝවන් යාළුවනේ ඔයාලව මගේ හැමදේම channel එකට ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරගෙන ආවේ 2025 දී රිලීස් වෙච්ච Until Dawn ෆිල්ම් එක. මේක ඇමරිකන් සර්වයිවල් හොරර් ෆිල්ම් ගණයට තමයි අයිති වෙන්නේ. ෆිල්ම් එක පටන් ගද්දිම ගෑනු ළමයෙක් බඩ ගාගෙන උමගකින් වගේ එකකින් එළියට එනවා. ඇය ඒ වෙලාවේ එතන හිටපු වෙස්මුණු දාගත්ත මිනිස්සු කට්ටියකට කියනවා මට ආයෙත් නම් මැරෙන්න බෑ. මට මේක නම් කරන්න බෑ කියලා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ කට්ටියක් කාර් එකක ගමනක් යනවා. මේ යන්නේ ක්ලෝවර්, එයාගේ එක්ස් බොයිෆ්‍රෙන්ඩ් මැක්ස්, ඒ වගේම ඇගේ යාළුවෝ. ඒ තමයි නීනා, මේගන්, ඒ වගේම නීනාගේ බොයිෆ්‍රෙන්ඩ් ඒබ්. කතාවේ හැටියට ක්ලෝවර්ගේ සහෝදරිය මෙලනි අතුරුදහන් වෙලා තියෙනවා අවුරුද්දකට කලින්. ඉතින් මේ කට්ටිය යන්නේ මෙලනිව හොයාගෙන. ක්ලෝවර්ගේ මෙලනිගේ අම්මගේ මරණින් පස්සේ මේ දෙන්න වෙන් වෙලා තියෙනවා. මෙලනි ෂොප් එකක් ඉස්සරහා ඉඳලා තමයි අන්තිම වීඩියෝ එක කරලා ක්ලෝවට එවලා තියෙන්නේ. ඉතින් දැන් ක්ලෝවර් ඒ වගේම එයාගේ යාළුවෝ ඔක්කොමලා ඉන්නේ ඒ ෂොප් එක ඉස්සරහා. ක්ලෝවර් යාළුවෝ ටික දාලා මේ ෂොප් එක ඇතුළට යනවා. මේක ඇත්තටම ඉන්ධන පිරහුම් මලක් වගේ තැනක්. මෙතන ඉන්නවා හිල් කියලා මිනිස්සෙක්. ක්ලෝවර් මේ හිල් එක්ක තමයි කතා කරන්නේ. ක්ලෝවර් මේ හිල් කියන මනුස්සයාගෙන් මෙලනිගේ ෆොටෝ එකක් පෙන්නලා අහනවා ඇයව දැකලා තියෙනවද කියලා. ඉතින් මේ හිල් කියන මනුස්සයා එකපාරටම අහනවා ඇය අතුරුදහන් වෙලා නේද කියලා. ඉතින් ඇත්තටම මේකෙන් ක්ලෝවර් හුඟක් පුදුමයටපත් වෙලා ඇය කියනවා මම එහෙම දෙයක් ඔයාට කිව්වේ නැහැනේ කියලා. ඒත් එක්කම හිල් කියන මනුස්සයා කියන්නේ ඔයා නෙමෙයි අතුරුදහන් වෙච්ච අයව හොයාගෙන ආපු පළවෙනියා. හැම අවුරුද්දෙම මේ වගේ අතුරුදහන් වෙච්ච අයව හොයාගෙන කට්ටිය එනවා. එකයි එයා එහෙම ඇව්වේ ඒක එච්චර ලොකුවට හිතන්න දෙයක් නැහැ කියලයි හිල් කියන්නේ. මේ වෙලාවේදී ක්ලෝවර් හිල්ගෙන් අහනවා මෙහෙදී හැමදාම කට්ටිය අතුරුදහන් වෙනවද කියලා. හිල් කියන්නේ මෙහෙදී නම් කට්ටිය අතුරුදහන් වෙන්නේ නැහැ. හැබැයි මෙහෙ තියෙනවා ග්ලෝ නිම්නය කියලා තැනක්. එහෙදී නම් මිනිස්සු අතුරුදහන් වෙනවා කියලා. ඒ වගේම මෙතන ස්ටේෂන් එකෙන් එළිය හිටගෙන මේගන් ඒ වගේම නීනාගේ බොයිෆ්‍රෙන්ඩ් ඒබ් වගේම ක්ලෝවර්ගේ කලින් පෙම්වතා වන මැක්ස් ක්ලෝවර් ගැන කතා කරමින් ඉන්නේ. මෙතනදී ඒබ් කියනවා මම දන්නේ නෑ ඔයාලා මෙහිම ගමනක් යනවා කියලා. මං හිතුවේ ටවුන් එකෙන් එළියට යනවා වගේ දෙයක් කියලා. ඔයාලා කවුරුත් මට කිව්වේ නැහැ කියලා. ක්ලෝවර්ගේ නංගිව හොයන්නයි අපි මේ යන්නේ කියලා. මැක්ස් උනත් මේකට වැඩිපුර කැමැත්තකින් නෙමෙයි සහභාගී වෙලා තියෙන්නේ. ස්ටේෂන් එකෙන් එළියට එන ක්ලෝවර් මෙතනට ඇවිල්ලා තමන්ගේ යාළුවන්ට කියනවා ඇය හොයාගත්ත කියලා. මෙලනි අතුරුදහන් වුණේ කොහෙදද කියලා. මෙයාලා ඒබ්ගේ වාහනයෙන් පාරක් දිගටම ගමන් කරමින් ඉන්නේ. ඉතින් මෙයාලා ලොකු වර්ෂාපතනයකට මුහුණ දෙනවා. ඇත්තටම ඒබ්ට යන්නේ කොහෙද කියලාවත් පේන්නේ නැහැ. ක්ලෝවර් මේ වෙලාවේ නම් හොඳටම බය වෙලා ඉන්නේ. ක්ලෝවර් ඒබ්ට කියනවා අපි වාහනේ ආපස්සට හරවගෙන යමු කියලා. හැබැයි ඒබ් ඒකට කැමති වෙන්නේ නැහැ. මොකද ලොකු වර්ෂාවක් ඇද හැරෙන හින්දා ඒබ්ට ඇත්තටම පාර පේන්නේ නැහැ. මේත් එක්කම මේගොල්ලෝ යම්කිසි ස්ථානයකට ඇවිල්ලා නතර වෙනවා. ඒ නතර වුණ ස්ථානයට වහින්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝ ආපු පාරට දිගටම වහිනවා. හැමෝම මේ කාලගුණය ගැන හුඟක් පුදුමයෙන් ඉන්නේ. ඒබ් මේ වෙලාවේ කියනවා මේක කාලගුණික විෂමතාවයක් කියලා. මේකට කියන්නේ ජල පවුර කියලායි ඔහු කියන්නේ. හැබැයි මැක්ස් මේ වැඩේට පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නැහැ. මැක්ස් කියන්නේ ආපහු වාහනේට නැගලා අපි ගෙදර යමු කියලා. මේ වෙලාවේ ඒබ් කියනවා මට නම් මේ වෙලාවේ ඩ්‍රයිව් කරන්න බෑ. මේ කුණාටුව පොඩ්ඩක් ඉවර වෙනකන් අපි මෙතනට වෙලා ඉමු කියලා. මේ ස්ථානයේ ගෙයක් තියෙනවා. ඉතින් නීනා කියනවා එහෙනම් අපි සැලැස්මක් හදමු කියලා. කට්ටියත් එක්කම ගේ ඇතුළට යනවා. හැබැයි ක්ලෝවර් යන්නේ වැස්ස තියෙන පැත්තට. මෙලනිට මෙතනට ආපු ගමම නෝට් වෙනවා මෙතන අවග්ලාස් එකක් තියෙනවා. හැබැයි ඒක වැඩ කරන්නේ නැහැ. මේක හුඟක් පරණ පන්නේ ගෙයක්. මේගන් ආපු ගමම්ම කරන්නේ රෙස්ට් රූම් එකක් හොයාගෙන යන එක. හැබැයි රෙස්ට් රූම් එකේ වතුර එන්නේ නැහැ. ඒ දිගටම කරන්නේ මෙතන තියෙන හැම දෙයක්ම ෆෝන් එකෙන් වීඩියෝ කරන එක. නීනා කොහොම හරි මෙතන තියෙන ලයිට්ස් ඔන් කරගන්නවා. ඒත් එක්කම නීනා දකිනවා මෙතන අමුත්තන්ගේ නම් ලියන්න පොතක් තියෙනවා. ඒත් එක්කම ඒ හොයාගන්නවා මෙතන පෝස්ටර් අලවපු පුවරුවක් තියෙනවා. ඒ පෝස්ටර් හැම එකම ඉන්නේ අතුරුදන් වූවන් මෙලනිගේ රූපයත් මෙතන තියෙනවා. නීනා කරන්නේ වැඩිය හිතන්නේ නැතුව අමුත්තන්ගේ පොතේ තමන්ගේ නම ලියලා අත්සන් කරන එක. මැක්ස් මේ වෙලාවේ ගේ ඇතුළට යන්නේ නැහැ. මැක්ස් කරන්නේ ක්ලෝවර් කරන දේ බලන් ඉන්න එක. ක්ලෝවර් වැස්සම ඒ පාර දිගේ එළියට යනවා. මේ වෙලාවේ ක්ලෝවර්ට දැනෙන්නේ අතරමං වුණා වගේ හැඟීමක්. මැක්ස්ගේ සද්දෙට තමයි ආපහු එයා හිටපු තැනට එන්නේ. නීනා අර පොතේ අස්සම් කරාට පස්සේ ඊට කලින් තියෙන පිටු පෙරලලා බලනවා. බැලුවට පස්සේ මෙලනිගේ නමත් මේ අතරේ තියෙනවා. මෙලනි හුඟ වාරයක් එකම පිටුවේ අත්සන් කරලා තියෙනවා.
මේ වෙනකොට කළුවර වැටලා තියෙන්නේ. ඉතින් නීනා දැකපු දේවල් ඒ වගේම ඒබ් දැකපු දේවල් එයාලා එකතු වෙලා කතා කරන්න ගන්නවා. ඒබ් කියනවා මේ පෝස්ටර් ඇලවීම නම් හරිම අමුතුයි කියලා. මොකද ඒ මිනිස්සුන්ගේ පෝස්ටර් වල තියෙන්නේ මිසින් කියලා ගහලා රූපය විතරයි. මිනිස්සුන්ගේ උසවත් බරවත් ඕන්න අන්තිමට දැකපු ස්ථානයවත් සඳහන් වෙන්නේ නැහැ. ක්ලෝව මේ වෙලාවේ ගේ ඇතුළට එනවා. ආවට පස්සේ ඇය දකිනවා මෙලනි අස්සම් කරලා තිබ්බ පිටුව. ඇය හිතන්නේ මෙලනි තවමන් ජීවත් වෙනවා කියලා. ඇය කියනවා ඇය වැස්සේ ඉස්සරහට යද්දී ඇයට මෙලනිගේ කටහඬ ඇහුණා කියලා. මේ වෙලාවෙම අපිට නෝට් කරලා පෙන්නනවා අවර් ග්ලාස් එක වැඩ කරන්න පටන් අරන් තියෙනවා. නීනට මේ වෙලාවේ මතක් වෙනවා මේක කලින් වැඩ කරේ නැහැ කියලා. ඒත් එක්කම ශබ්දයක් ඇහෙනවා. ඒබ් දොර අරගෙන එළියට යනවා. යද්දී ඔහුගේ කාර් එක තියෙන්නේ වැස්ස තියෙන පැත්තේ. ඔහු ඒ දෙසට යන්න හැදුවත් ඔවුන් යන්නේ නැහැ. නීනා කරන්නේ හැමෝම වගේ ඇතුළට අරගෙන දොර වහන එක. නීනා දකිනවා වාහනය ඇතුලේ මිනිස්සෙක් ඉන්නවා. මේගොල්ලෝ ජනෙල් වලින් බලාගෙනයි ඉන්නේ. ඉතින් ඒබ් වගේම නීනා තීරණය කරනවා දිගටම වාහනේ දිහා බලන් ඉන්න. මේ අතරේ ක්ලෝව ඒ වගේම මැක්ස් ඔවුන්ගේ යාළුවා මේගන් ෆෝන් එකක් හොයාගෙන බේස්මන්ට් එකට යනවා. මෙතනදී ශබ්දයක් ඇහිලා ඒබ් කරන්නේ ශබ්දය මොකක්ද කියලා බලන්න ඒ පැත්තට යන එක. ඊට පස්සේ වෙනත් ශබ්දයක් ඇහිලා නීනත් ඒබ් ගියපු පැත්තටම යනවා. යනකොට වෙස්මුණක් දාගත්ත කෙනෙක් පිකැක්ස් එකකින් පහර දීලා ඒබ්ව මරණයටපත් කරලා තියෙන්නේ. එයාම නීනවත් මරණයටපත් කරනවා. මේ ශබ්දය ඇහිලා මැක්ස් උඩට ඇවිල්ලා බලනවා මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. එතකොට ඔහු දකිනවා නීනව වගේම ඒබ්ව මරලා දාලා තියෙනවා. මැක්ස් ක්ලෝවර් දෙන්නා දොරවල් දෙකක් අස්සේ හැංගෙනවා. ඒ අතරතුර මේගන් කරන්නේ අල්මාරියක් ඇතුළට යන එක. මැක්ස් පුටුවක් අරගෙන ගිහිල්ලා වෙස්මුණ දාගත්ත මනුස්සයාට පහර දෙන්න හදනවා. එතකොට වෙස්මුණ දාගත්ත මනුස්සයා මැක්ස්ව මරලා දානවා. ඒත් එක්කම ඔහු මේගන්ව හොයාගෙන මරලා දානවා. ක්ලෝවර් මෙතන තිබිලා පිහියක් හොයාගන්නවා. ඇය කරන්නේ මේ වෙස්මුණ දාගත්ත මනුස්සයාගේ පිටට පිහියෙන් අනින එක. ඊට පස්සේ ඇය දොර අරගෙන කැලේ පැත්තට දුවනවා. ඇය දුවගෙන යද්දී ඇය මෙලනිව දකිනවා. ඈතින් තමයි ඇයව දකින්නේ. මෙලනි කියලා ඇයට කතා කරන්න යද්දිම වෙස්මුහුණක් දාගත්ත මිනිස්සයා පිටිපස්සෙන් ඇවිල්ලා ක්ලෝවර්ට ඇනලා මරලා දානවා. මේ වෙද්දී අවර් ග්ලාස් එක අනිත් පැත්ත හැරෙනවා. ඒත් එක්කම තමයි නීනා නැවතත් ඇහැරෙනවා. නීනා ඇහැරෙන්නේ හරියටම ඇය නම අත්සන් කරපු තැනින්. ඒත් එක්කම අනිත් හැමෝටමත් පණ එනවා. මෙතනදී නීනාගේ නම ලියවෙන්නේ දෙවනි තීරුවේ. ඒ බින්නේ අර පෝස්ටර් ගහපු තැන ඒ පුවරුව බලද්දී අර කලින් විදිහටම මේ පස් දෙනාගේම රූප ගහලා මිසින් කියලා පෝස්ටර්ස් ගහලා තියෙනවා. මෙතනදී ඉස්සරහා දොර ඇරෙන්න වැහෙන්න පටන් ගන්නවා. ඒ වගේම මැක්ස් එකතු වෙලා දොර වහනවා. ඒත් එක්කම මේගන් ආවේශ වීමට පටන් ගන්නවා. මේගන් හුඟක් දේවල් කියලා අවසානයේ දරා ගන්න බැරි තරම් ශබ්දයකින් කෑ ගහලා ඒකට ඇතුළට එන්න දෙන්න එපා කියලා එහෙමම මැරෙනවා. මේත් එක්කම පිටතින් ශබ්දයක් එනවා. හැබැයි කට්ටිය දොර අරින්න කැමති වෙන්නේ නැහැ. ඒත් එක්කම මෙලනිගේ කටහඬින් එළියේ ඉඳන් කතා කරන්න පටන් ගන්නවා. ක්ලෝවර්ට ඕන වෙනවා දොර අරින්න. මැක්ස් ක්ලෝවර්ට උදව් කරනවා. ඒ නිසා අනිත් අයගේ අකමැත්ත ඇතිව මැක්ස් වගේම ක්ලෝවර් දොර අරගෙන එළියට යනවා. එළියට ඇවිල්ලා බලනකොට එයාලා කලින් දැකපු නැති විදිහේ ගෙයක් එළියේ තියෙනවා. ඒත් එක්කම ක්ලෝවර් ඒ පැත්තට විසි වෙනවා. එයාගේ පස්සෙන් යන්නයි මැක්ස් හදන්නේ. මැක්ස් වගේ ඇතුළට විසි වෙනවා. ක්ලෝවර් බිම දිගේම ඇදගෙන යනවා. ඒ අලුතෙන් පේන්න ගත්ත ගේ ඇතුළටම මැක්ස් නීනා ඒ වගේම ඒබ් ඉන්නේ අනිත් ගේ ඇතුළේ. මැක්ස්ට ඕන වෙනවා ක්ලෝවර් පිටිපස්සෙන් යන්න. හැබැයි නීනා වගේම ඒබ් ඒකට කැමති වෙන්නේ නැහැ. මැක්ස්ව නවත්ත ගන්න හැදුවත් මැක්ස් දිගටම ක්ලෝවර් පිටිපස්සෙන් යන්න එළියට යනවා. නීනා ඒබ් එක ඒ ගෙදර ඉතුරු වෙනවා. අන්තිමට ඒබ් නීනව කැමති කරව ගන්නවා වාහනේ නැගලා ගිහිල්ලා අනිත් අයව බේර ගන්න උදව් ඉල්ලගෙන එන්න. ක්ලෝවර්ගේ ගේ ඇතුලේ ඩමී වගේ දේවල් ගොඩක් තියෙනවා. ඒත් එක්කම තව වයසක ගෑනු කෙනෙක් ඉන්නවා. ඒ ගෑනු කෙනා ඔක්සිජන් සප්ලයි එකක් සම්බන්ධ කරගෙන ඉන්නේ. ඇය හුඟක්ම වයෝවෘද්ධ ගෑනු කෙනෙක්. ඒත් එක්කම ඇය කියනවා උඹට එක්ක මේ රැයෙන් බේරෙන්න වෙනවා නැත්තම් මේ රැයේම කොටසක් වෙන්න වෙනවා කියලා. ක්ලෝවර්ව බිම පෙරලා ගන්න මේ වයෝවෘද්ධ ගැහණු කෙනා ඇයගේ ඔක්සිජන් සප්ලයි එක ක්ලෝවර්ගේ මුහුණට තියලා තද කරනවා. ඒත් එක්කම ඇය කියනවා මේ සාපලත් නගරයට උනා වගේම විඳවපන් කියලා. මේත් එක්කම ක්ලෝවර්ට යම්කිසි ආවේශ වීමක් සිද්ධ වෙනවා. වයසක ගැහණු කෙනා අලු ගොඩක් බවට පත් වෙනවා.
මේ අතරේ මැක්ස් එනවා ක්ලෝවර්ව හොයාගෙන මේ අද්භූත ගෙදරට. නීනා වගේම ඇයගේ පෙම්වතා ඒබ් මෙතනින් පැන ගන්නයි හදන්නේ. නීනා සහ ඒබ් ඉක්මනින්ම එයාලගේ කාර් එකට නැග ගන්නවා. අවසාන මොහොතේදී නීනාගේ හිත වෙනස් වෙනවා. නීනා කියනවා ඇගේ යාළුවන්ව දාලා යන්න බෑ කියලා. හැබැයි ඒබ් කාර් එකේ දොරවල් ඔක්කොම ලොක් කරලායි තියෙන්නේ. ඔහු අදහස වෙනස් කරගන්නේ නැහැ. ඔහු ඉතා වේගයෙන් කාර් එක වැස්ස තියෙන මාර්ගයේ දෙසට ධාවනය කරනවා. මෙයාලට ඉතා පොඩි දුරක් තමයි යන්න ලැබෙන්නේ. මොකද මෙයාලගේ කාර් එකේ ඉස්සරහට අමුතුම වර්ගයේ සත්වයෙක් එනවා. මේ සත්වයා ඉතා විශාලයි. සත්වයාව දකින්නවත් එක්කම ඒබ් නැවතත් කාර් එක හරවන්න ගන්නවා. ඔවුන් නැවතත් ඇවිල්ලා නතර වෙන්නේ ග්ලෝර් නිම්නයේමයි. මෙතනට පැමිණෙන වෙස් මුහුණක් දාගත්ත අමුතු මනුස්සයා ඒබ් වගේම නීනව මරණයට පත් කරනවා. මැක්ස් මේ වෙලාවේ ක්ලෝවර්ව හොයාගෙන අද්භූතගේ අතුරටම යනවා. එහිදී ඔහුට දකින්න ලැබෙන්නේ ඒ ගෙදර ඇතුලේ යම්කිසි අමනුෂ්‍ය බලවේගයක් වැඩ කරනවා වගේ දෙයක්. ඒත් එකම ආවේශ වෙච්ච ක්ලෝවර් ඇවිල්ලා මැක්ස්ව මරලා දානවා. මෙතනින් පස්සේ ක්ලෝවර් මේ ගෙදරින් එළියට යනවා. ඇය එළියට යනවත් එක්කම අර අමුතු වෙස් මුහුණක් දාගත්ත මිනිස්සයා ඒබ්ගේ වාහනේ ඩ්‍රයිව් කරගෙන ඇවිල්ලා ක්ලෝවර්ව හප්පලා මරලා දානවා. හැමෝම මැරුණට පස්සේ මෙයාලා නැවතත් අලුතින්ම පටන් ගන්නවා. ඒ කියන්නේ නීනා නැවතත් පොතේ අස්සන් කරන තැනට යනවා. ඒබ් යන්නේ අර පෝස්ටර් අලවලා තිබ්බ පුවරුව ළඟට. ඒත් එක්කම මේගන් නැවත ආරම්භ කරන්නේ රෙස්ට් රූම් එකේ ඉඳලා. හැබැයි මේ වෙලාවේදී මේගන්ගේ පොඩි වෙනසක් තියෙනවා. මේගන්ගේ කොණ්ඩේ ගොඩක් ගැලවිලා මේගන්ගේ අතට එනවා. අවර්ග්ලාස් එක නැවතත් වැඩ කරන්න පටන් ගන්නවා. වෙලාවේදී මැක්ස් වගේම ක්ලෝවර් ඉන්නේ නැවතත් ඕන් පටන් ගත්ත තැනමයි. ඒ කියන්නේ ජල පවුර තිබිච්ච තැන. මේ පස් දෙනාම මේ වෙලාවේ ඉන්නේ මේගන් හිටපු රෙස්ට් රූම් එකේ වාඩි වෙලා. ඉතින් මේ වෙලාවේදී ඒබ්ට වතුර 30ක් එනවා. මේගන් කියනවා කරාමවල වතුර නැහැ කියලා. හැබැයි ඒබ් try කරලා බලනකොට කරාමෙන් වතුර එනවා. මේ වතුර තිබහ නිසා හැමෝම බොනවා. ඒත් එක්කම ක්ලෝවර් මෙතනදී ඇයට හම්බ වෙච්ච වයෝවෘද්ධ ගැහණිය ගැනත් ඇය පැවසූ සියලු දේම යාළුවොත් එක්ක කියනවා. මෙතනදී එකපාරටම ඒබ්ට කැස්සක් එනවා. කැස්සත් එක්ක ඔහුගේ අතට ලේ එනවා. නමුත් ඔහු ඒ සංගවලා තියෙන කර්ටන් එකක පිහදලා දානවා. ටික වෙලාවක් යද්දී ඒබ් පුපුරලා මිය යනවා. ඒත් එක්කම පිළිවෙලෙන් වතුර බීපු නීනා මිය යනවා. ඊළඟට මේගන් මිය යනවා. අවසානයට ඉතුරු වෙන්නේ ක්ලෝවර් සහ මැක්ස් විතරයි. මේ මරණය සහ ඉපදීම නැවත චක්‍රයක් වගේ සිද්ධ වෙන නිසා ක්ලෝවර්ට අවශ්‍ය වෙනවා මේ චක්‍රය බිඳලා දාන්න. ඉතින් ඇය මැක්ස්ගෙන් ඉල්ලීමක් කරනවා ඇයව පිපිරිලා මැරෙන්න කලින් මරලා දාන්න කියලා. මැක්ස් මේ ඉල්ලීමට නම් එච්චර කැමති වෙන්නේ නැහැ. මොකද මැක්ස් කියන්නේ ක්ලෝවර්ගේ කලින් බොයිෆ්‍රෙන්ඩ්. අවසානයට මැක්ස් කැමති වෙලා මේ දේ සිද්ධ කරන්න හැදුවත් ඊට කලින් මැක්ස් පුපුරලා මිය යනවා. මැරෙන්න ලං වෙලා ඉන්න ක්ලෝවර් ළඟට අර ගෑස් ස්ටේෂන් එකේ හිටපු මිනිස්සයා එනවා. ඔහු ඇවිල්ලා කියන්නේ උඹ තව පොඩ්ඩෙන් ඒක කරනවා. හැබැයි උඹට ඒක කරන්න උනේ නැහැ. උඹට බේරෙන්න ලැබෙන්නේ නැහැ කියලා. ඒත් එක්කම ක්ලෝවර් පිපිරිලා මැරිලා යනවා. මෙයාලා හැමෝම මැරිලා ගියාට පස්සේ අවර්ග්ලාස් එක නැවතත් වැඩ කරන්න පටන් ගන්නවා. මෙතන කට්ටිය හැමෝම නැවත ඉපදිලා ඉන්නේ. මෙයාලා බේරෙන්න සැලැස්මක් හදන්න try කරනවා. මෙතනදී මේගන්ට තවත් වෙනසක් සිද්ධ වෙලා තියෙනවා. මේගන්ට වැඩිපුර දතක් ඇවිල්ලා තියෙනවා. මේ ගෙදර තියෙන ලිපිගොනු වලින් මොකක් හරි උදව්වක් ගන්න පුළුවන් වේවි කියලා හිතලා ක්ලෝවර් වගේම අනිත් කට්ටිය ලිපිගොනුව උස්සනවා. එතන පෙට්ටියක තිබිලා මේගොල්ලන්ට ඩෙන්ටිටි කාඩ්ස් ගොඩක් හම්බ වෙනවා. මේ ඩෙන්ටිටි කාඩ්ස් ඔක්කොම අයිති වෙන්නේ ඩොක්ටර් ඇලන් හිල් කියලා පුද්ගලයෙකුට. මේ ඩොක්ටර් ඇලන් හිල් කියලා කියන්නේ අර ගෑස් ස්ටේෂන් එකේ හිටපු මිනිස්සයා. ඒත් එක්කම මෙයාලට පත්තරයක් හම්බ වෙනවා. පත්තරේ නිවුස් එකක් තියෙනවා. මීට අවුරුදු 20කට කලින් මේ නගරයේ ග්ලෝර් නිම්නයේදී පතල් විනාශයක් සිද්ධ වෙලා තියෙනවා. ඒත් එක්කම මේ නගරය යටට ගිලා බැහැලා තියෙනවා. මිනිසුන් 1100කට විතර මැරෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ ඩොක්ටර් ඇලන් හිල් කියලා කියන්නේ කම්පන විශේෂඥයෙක්. ඔහු මේ නගරයට ඇවිල්ලා තියෙන්නේ ජීවිතේ බේරගත්ත අයත් එක්ක වැඩ කරන්න. මේ වෙලාවේදී නීනා ඉස්සරහා දොර හොයා ගන්නවා.
ඇය ඒක ඇරලා එතන ඇතුළට යන්න හැදුවත් ඇතුළ දැකපු නීනා නැවත දොර වහලා ඒ තීරණය වෙනස් කරගන්නවා. මේ වෙලාවේදී මේගන් කියන්නේ අපිව එක එක විදිහටයි මරන්නේ. ඒ කියන්නේ ඊළඟට වෙන්නේ මොකද්ද කියලා අපි දන්නේ නැහැ. ඒකෙන් සිද්ධ වෙන්නේ අපිව බය වෙන එක කියලා. මේ වෙලාවේදී මැක්ස්ට VHS ටේප් එකක් හම්බ වෙනවා. ඉතින් ඔහු මේක ප්ලේ කරලා බලනවා මේකේ මොනවද තියෙන්නේ කියලා. ඒකේ තියෙන්නේ ඔවුන් වගේම මැරි නැවතත් ඉපදෙන මිනිස්සෙක් බය සහ කාංසාව නිසා වෙනස් වෙන ආකාරය. මෙතනදී කරන්නේ අත්හදා බැලීමක්. ජීවිතේ බේරගත් අයට වගේම මෙහෙට එන අමුත්තන්ටත් ඒකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලයි VHS ටේප් එකේ තියෙන්නේ. ඇත්තටම මෙහිදී වෙන්නේ බය සහ කාංසාව කියන හැඟීම් ශරීරයට බලපාලා වෙන්ඩිගෝ කෙනෙක් ප්‍රතිනිර්මාණය වීම. මේ වෙලාවේදී ඇලන් හිල් මවුන්ට කතා කරනවා. ඒ කතා කරද්දී ඔහු කියනවා බේරෙන්න එක ක්‍රමයක් තියෙනවා. ඔතනින් 4 දෙනෙකුට මට යන්න දෙන්න පුළුවන්. හැබැයි එක්කෙනෙකුට මැරෙන්න සිද්ධ වෙනවා කියලා. මෙතනදී ක්ලෝව තීරණය කරනවා ඇලන්ව හම්බ වෙන්න. ඒක නිසා ඇය ඇලන්ට කියනවා මූණට මූණ හම්බ වෙන්න ඕනි කියලා. ඇලන් කියන්නේ යාළුවන්ව නෙමෙයි ඔයාව විතරක් හම්බ වෙන්න පුළුවන් කියලා. මේ කිසිම අදහසකට ඒ බැරෙන්න අනිත් අය කවුරුත්ම කැමති වෙන්නේ නැහැ. අනිත් අය එපා කියද්දි ක්ලෝවර් කොහොම හරි ගෙදරින් එළියට පැන ගන්නවා. ඇලන් කියන්නේ ඔහු ඉන්නේ කැලෑවේ අන්තිම කියලා. මේක උගුලක් කියලා හැමෝම දන්නවා. ඉතින් මේකට ක්ලෝවර්ව අහු කරපු එක ගැන හැමෝම ඒබ් එක තරහෙන් ඉන්නේ. මේ වෙලාවේදී මැක්ස් කියනවා හදිසියෙවත් ක්ලෝවර්ට මොනා හරි වෙලා තිබුණොත් අපි එකිනෙකාව මරාගෙන නැවත මුලින් ඉඳන් පටන් ගන්න ඕනි කියලා. හැබැයි මේකට ඒබ් කීයටවත් කැමති වෙන්නේ නැහැ. ඒබ් කියන්නේ ක්ලෝවර් කොහොමද ගිය අවුරුද්දේ දෙපාරක්ම දිවිනසා ගන්න හැදුවා. මේකෙන් එයාට ඕන දේ හම්බ වෙනවා. ඒක නිසා අපේ ජීවිත කැප කරන්න ඕනේ නැහැ කියලා. මේකට හොඳටම තරහ යන නීනා ආයුධයක් අරන් ඇවිල්ලා පිටිපස්සෙන් ඒබ්ට පහර දෙනවා. ඒකෙන් ඒබ්ට ලොකු තුවාලයක් සිද්ධ වෙනවා. ඊට පස්සේ නීනා කියන්නේ මැක්ස්ටයි මේගන්ටයි ගිහිල්ලා ක්ලෝවර්ව හොයාගන්න කියලා. කැලේ ඇතුළට යන ක්ලෝවර් සවි කරලා තිබුණු උගුලකට අහු වෙනවා. මැක්ස් මේගන් දෙන්න මේ වෙලාවේ ක්ලෝවර්ව හොයාගෙන එනවා. එයාලා ඒ අතරතුරදී ගිලා බහැපු නගරයේ සුන්බුන් දකිනවා. ඔවුන්ගේ පස්සෙන් වෙන්ඩිගෝ සත්වයින් එනවා. මේගන් මේ වෙලාවේ ගෙදරක වීදුරුවක් උඩට වැටෙනවා. මෙතනින් මැක්ස් ඇයව බේරගන්න හදද්දිම වෙන්ඩිගෝ කෙනෙක් ඇවිල්ලා ඇදගෙන යනවා. මැක්ස් අන්තිමට ක්ලෝවර්ව හොයාගන්නවා. ඒ හොයාගන්න වෙලාවේදී මෙලනි මෙතෙන්ට එනවා. මෙලනිත් වෙන්ඩිගෝ කෙනෙක් බවට පත් වෙලා ඉවරයි. මැක්ස් මේ වෙලාවේදී කරන්නේ ක්ලෝවර්ගේ කකුලේ පැටලලා තිබ්බ උගුල ගලවලා මෙලනිගේ දිහාට විසි කරලා ක්ලෝවර්ව බේරගෙන එතනින් යනවා. මේ වෙනකොට ක්ලෝවර් හුඟක් දුකින් ඉන්නේ. ඉතින් ඇය අහනවා ඒ වගේම නීනා මේගන් අය හොඳින් ඉන්නවද කියලා. ඒ වෙලාවේදී මැක්ස් උත්තර දෙනවා මේගන් මිය ගියා කියලා. නීනා වගේම ඒබ් ගැන ඔහු දන්නේ නැහැ කියලායි ඔහු කියන්නේ. ඒ වෙලාවේදී ක්ලෝවර් කියනවා එහෙනම් අපිත් මැරිලා මුලින් ඉඳන් පටන් ගන්න ඕනේ කියලා. ඇය මැක්ස්ගෙන් ඉල්ලා සිටිනවා ඇයව මරා දමන ලෙස. ඉතින් මැක්ස් කරන්නේ වීදුරු කැබැල්ලකින් ඇයගේ ගෙල කපලා ඇයව මරලා දානවා. ඒත් එක්කම මැක්ස් එතන තියෙන වතුර වගයක් බීලා කලින් විදියටම පිපිරිලා මැරිලා යනවා. මේ වතාවේදී ක්ලෝවර් ඇහැරෙන්නේ තමන්ගේ පරණ මතකයක්. ඒ කියන්නේ මෙලනිගේ අයගේ පරණ මතකයක් දැක ඉඳලා මැක්ස් කියනවා ඔහුට ඇයව ඇදගෙන එන්න සිද්ධ වුණා. ඔවුන් හිතුවේ ඇයව නැති වුණා කියලයි කියලා. හැබැයි මෙතන ඉන්න කිසිම කෙනෙකුට මතක නෑ ඔවුන් රැයවල් කීයක් මෙතන හරියටම ගත කරාද කියලා. නීනා කියනවා හරියටම රැයවල් 13ක් ගත කරා කියලා. මොකද ඇය පොතේ නම ලියන නිසා. මෙතන ඕනම කෙනෙක් වැඩිපුරම ඉඳලා තියෙන රැයවල් 13ක් විතරයි. ඒ කියන්නේ ක්ලෝවර් කියනවා මෙතන යාළගේ අවසාන රැය තමයි මේ ගෙවෙන්නේ කියලා. ඒත් එක්කම ඒ හුඟක් දරුණු විදිහට වෙනස් වෙලා තියෙනවා. ඔහුගේ කොන්දෙන් අමුතු විදිහට දේවල් එළියට ඇවිත් තියෙනවා. ක්ලෝවර් සහ මැක්ස් ජනේලකින් එළිය බලනවා. එතන තිබුණු කිසිම දෙයක් ගැන ඔවුන්ට කිසිදු මතකයක් නැහැ. මේ වෙලාවේදී නීනාට මතක් වෙනවා මෙතන මේගන් නැහැ කියලා. මෙයාලා කිසිම කෙනෙකුට තේරුම් ගන්න බෑ ඒ කලින් දේවල් මෙයාලට මතක නැත්තේ කියලා. මේ වෙලාවේදී ඒබ් කියනවා සමහර විට ඔහු දේවල් රෙකෝඩ් කරගන්න නැති කියලා.
ඔහු ෆෝන් එක අරන් බලද්දි එතන වීඩියෝස් ගොඩක් තියෙනවා. ඔවුන්ට මතක නැති. ඔවුන් ඒවා එකින් එක බලනවා. ඒත් එක්කම අවසාන වීඩියෝ එකේ තියෙනවා ඇලන් හිල් මෙයාලා මැරිලා ඉන්න තැනට ඇවිල්ලා ඉන්නවා. ඒත් එක්කම මේගන් ඔහුගේ පිටිපස්සෙන් යනවා. මේ වෙලාවේදී මේගොල්ලෝ ජනේලයක් කරලා බලනවා. වෙන්ඩිගෝලා හැමෝම මේගොල්ලන්ගේ පස්සෙන් එන්න පටන් අරන් තියෙන්නේ. ඉතින් මේ වෙලාවේදී මේගොල්ලෝ කියන්නේ අපි කොහොමද දුවන එකනේ කර කර හිටියේ. ක්ලෝව කියනවා ඒක නිසා අපි දෙයක් දිහාට දුවන්න පටන් ගමු කියලා. මේගන් වගේම ඇලන් හිල් දෙන්නම අර නීනා පෙන්නපු ඉස්සරහා දොරේ තියෙන උමග දිහාට තමයි යන්නේ. ක්ලෝව තීරණය කරනවා එතනින් ගිහිල්ලා හිල්ව හොයාගෙන හිල්ව මරලා දාලා මේගන්ව බේරගන්න. ඇය කරන්නේ ටෝච් එකක් වගේම ආයුධයක් අරගෙන උමගට යන ලෑස්ති වෙන එක. ඉතින් යාළුවොත් ඇයගේ පස්සෙන්ම යනවා. මේ උමගේ හැමතැනම වෙන්ඩිගෝලා ඉන්නවා. ඉතින් මෙයාලා වෙන්ඩිගෝලාගෙන් බේරිලා දුවද්දි අර වෙස් මුහුණක් දාගත්ත මිනිස්සයා මෙයාලගේ පස්සෙන් පන්නන්න ගන්නවා. මේ වෙලාවේදී මැක්ස් කරන්නේ ඔහුගේ අවධානය අරගෙන ක්ලෝවර්ට මෙතනින් පැනලා යන්න ඉඩ හදලා දෙන එක. ටික දුරක් යද්දී ක්ලෝවර්ගේ පස්සෙන් වෙන්ඩිගෝ කෙනෙක් වෙලා ඉන්න මෙලනි එන්න පටන් ගන්නවා. ක්ලෝවර් කොහොම හරි උපක්‍රමශීලීව මෙලනිවත් මරලා දානවා. කොහොම හරි මේ වෙලාවේ නීනා ඒබ් සහ මැක්ස් එකතු වෙලා ලොකුම කරදරයක් වෙලා තිබ්බ වෙස් මුහුණක් දාගෙන ඉන්න මිනිස්සයව මරලා දානවා. බොහොම අමාරුවෙන් වෙන්ඩිගෝලාගෙන් බේරිලා ඉස්සරහට යන මෙලනිට මේගන්ගේ ශබ්දය ඇහෙනවා. මේගන් ඉන්න දිහාට ගියාම මේගන්ව කුටීරයක හිර කරලායි තියෙන්නේ. ඒ කුටීරය ඇතුලේ වෙන්ඩිගෝ කෙනෙක් දම්වැල් වලින් බැඳලා ඉන්නවා. ක්ලෝවර් මේ වෙලාවේදී කරන්න හදන්නේ කොහොම හරි මේගන්ව බේරගන්න මේ කුටීරයේ අතුර හොයාගන්න එක. ඊට පස්සේ ඇය ගිහිල්ලා කොහොම හරි හොයාගන්නවා ඇලන් හිල් ජීවත් වෙන තැන. ඇලන් හිල් මේ වෙන හැම දෙයක්ම කැමරාස් වලින් බලාගෙනයි ඉඳලා තියෙන්නේ. ක්ලෝවර් මෙතනට එනවත් එක්කම ඇලනුත් බොන්න තේකකුත් හදාගෙන මේ තැනට එනවා. ඇලන් මේ තේක තියන්නේ ඔහුගේ මේසේ උඩින්. මේ මේසේ උඩට කොතන හරි ඉඳලා පොඩි වතුරක් වැටෙනවා. මේ වෙලාවේදී ක්ලෝව තේරුම් ගන්නවා මේ වතුර ටිකක් කොහොම හරි තේ කෝප්පෙට දාගත්තනම් ඒගොල්ලන්ව පිපුරුවා වගේම ඇලන් හිල්වත් පුපුරලා යයි කියලා. මේ වෙලාවේදී ඇලන් හිල් සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරනවා ක්ලෝව ගැන. ඔහු ක්ලෝවව හොඳින් ස්ටඩි කරලායි තියෙන්නේ. ක්ලෝව කොහොම හරි ඔහුගේ තේ කෝප්පෙට අර වතුර බිඳු 2-3ක් වටනවා. මේ වෙලාවේදී මේගන් උදව් ඉල්ලලා කෑ ගහමින් ඉන්නේ. ඒ වගේම නීනා ඒබ් වගේම මැක්ස්ගේ පිටිපස්සෙන් වෙන්ඩිගෝ ජීවින් එක දිගටම පන්නනවා. කොහොම හරි මෙතනදී ඇලන් හිල් මේ තේක බොනවා. බිව්වට පස්සේ ඔහුගේ ඇඟට අමුත්තක් තේරෙනවා. ඒත් ඔහු ඒ වෙනකොටත් පරක්කු වැඩි. ටික වෙලාවකින් ඔහු පුපුරලා යනවා. කොහොම හරි ක්ලෝව ඉක්මනින්ම මේගන්වත් බේර ගන්නවා. ඒත් එක්කම අනිත් අයවත් බේරගෙන වෙන්ඩිගෝ ජීවින්ගෙනුත් බේරිලා මේගොල්ලෝ කොහොම හරි පොළව මතු පිටට එනවා. ඒ එනවත් එක්කම අවර්ග්ලාස් එකේ කාලය ඉවර වෙනවා. මෙයාලා හැමෝම ඒබ්ගේ වාහනේ නැගලා මෙතනින් පිට වෙලා යනවා. ඊට පස්සේ කාලයක් ගත වෙලා මෙතනට තවත් කට්ටියක් මේ විදිහටම පැමිණෙනවා පෙන්නනවා. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. notification ගෙන්න ගන්න bell icon එක click කරන්න. තවත් ෆිල්ම් එකක් අරන් එනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.